Hi, welcome back to my YouTube channel. අපි මේ ප්ලෑන් කරපු ගමනක් නෙමෙයි, හදිස්සියෙම අපේ යාළුවෝ දෙන්නෙක්ගෙන් කෝල් එකක් ආවා. ඩිනර් එකට එළියට යමුද කියලා. ඉතින් අපි මේ හදිස්සියේ ලෑස්ති වෙලා ඩිනර් එක ගන්න එළියට යන්න තමයි හදන්නේ. ඉතින් මෙම ෆ්‍රී එකේ ගෙවෙන දවස් හරියම අඩුයි. මොකද සතියේ දවස් 5ම වැඩ කරනවා, උදේම ගිහිල්ලා රෑ වෙනවා එන්න. ඒ විතරක් නෙමේ, වීකෙන්ඩ්ස් වල ලෙක්චර්ස් තියෙනවා. ඉතින් මේ වගේ යාළුවොත් එක්ක එළියට යන්න වෙලාවක් හදාගන්න හරිම අමාරුයි. ඔයාලටත් අනිවාර්යයෙන්ම එහෙම වෙන්න ඇති. ඉතින් අපි මේ අපේ යාළුවාගේ ගෙදරට යන ගමන් ඉන්නේ. අපි අද ආවේ Courtyard by Marriott Hotel එකට කොළඹ. මම මේකට කලින් ඇවිල්ලා නෑ, මේ මගේ first time. මාරම ලස්සනයි හොටෙල් එක. ඒ වගේම තමයි කෑමත් සුපිරි. ඔන්න එහෙනම් අල බලාගෙන ඉන්න මොනවාද මේ ඩිනර් බුෆේ එකේ තියෙන කෑම ಜಾති කියලා. කෑම ಜಾති 100ක් විතර තිබුණා, එක එක ಜಾති වල කෑම. හොටෙල් එකේ ඉන්ටීරියර් එක නම් මාර ලස්සනයි. අපිට ඉන්ඩෝර් නම් ඉන්ඩෝර් ඉන්න පුළුවන්, නැත්නම් අවුට්ඩෝර් නම් අවුට්ඩෝර් ඉන්නත් පුළුවන්. ඉතින් අපි මේ පොඩ්ඩක් එළියට ඇවිල්ලා බැලුවේ කොහොමද කියලා. මාර ලස්සනයි. ඒ වගේම ගොඩාක් crowded. බුෆේ එක පටන් ගත්තේ මෙන්න මේ විදියට බන්ස් කෝනර් එකෙන්. විදිහට සැලඩ් කෝන් එකකුත් තිබුණා. වීඩියෝ එක බලද්දි තමයි මම මේ කෑම ටික නම් දැක්කේ. ඒ තරම් කෑම ගොඩාක් තිබුණා එතන. මෙතන ෆ්‍රයිඩ් රයිස් තිබ්බා, ස්ටීම් රයිස් තිබ්බා, තව රයිස් එකක් තිබ්බා. ඒකේ නම නම් මම දන්නේ නැහැ.
තමයි ශ්‍රී ලංකන් ෆුඩ් කෝන එක. මිරිස් බැදලා තිබුණා, අල කඩලත් තිබිලා. මෙතන මම දැන් තමයි අතනම කඩල එකක් දැක්කේ. බීට්‍රූට්, බෝන්චි වගේ කරීස් ගොඩාක් තිබුණා. කෑම ගොඩායි අතර මේ ඔක්කොම මං කෑවේ නෑ. අපි පොඩ්ඩයි කෑවේ. මමත් මේ වීඩියෝ එක දකිද්දි තමයි මෙච්චර කෑම තිබුණාද කියලා දැක්කේ ඇත්තටම. මේ තියෙන්නේ සුෂි කෝන එක. මම නම් සුෂි ෆෑන් කෙනෙක් නෙමෙයි. මම කලින් එකපාරයි සුෂි try කරලා තිබුණේ. මං එදායින් පස්සේ ආයෙ කන්නේ නෑ කියලා තමයි හිතාගෙන හිටියේ. මෙතන මම හිතන්නේ වර්ග 5ක් වගේ තිබුණා. ඒ පහෙන්ම අපි දෙපාර try කරා. මෙතනින් කෑවට පස්සේ නම් මං ආයෙමත් සුෂි ෆෑන් කෙනෙක් වුණා. මේ තියෙන්නේ පීනට් බටර් බ්‍රොකෝලි එකක්. ජිම් ලවර්ස්ලගේ ෆේවරිට් කෑමක්. මේ මොකක් හරි පිට්ටු ජාතියක්, මට නම මතක නැහැ. මේ වගේ වෙජිටබල්ස් තිබුණා. මේ තියෙන්නේ ඩිසර්ට් කෝන එක. අම්බෝ මාර ඩිසර්ට් ගොඩක් තමයි මෙතන තිබුණේ. මේ ඔක්කොම නම් කන්න බැරි වුණා. ඉතින් සුපුරුදු පරිදි අපි සුප් එකෙන් වැඩ පටන් ගත්තා. ඊට පස්සේ සැලඩ්ස් බෙදාගෙන ඊට පස්සේ අපි සුෂි තමයි try කරේ. ඊට පස්සේ මීට් අයිටම්ස් ටිකක් මේ විදිහට ගත්තා. ඊට පස්සේ අපි පැස්ටා ලයිව් ස්ටේෂන් එකෙන් මම පැස්ටා එකක් හදවගත්තා. මොකද මගේ ආසම කෑම පැස්ටා. පැස්ටාද පාස්ටාද මම හරියම ප්‍රොනවුන්සියේෂන් එක නම් දන්නේ නැහැ. මොකක් හරි මේ පැස්ටා එක නම් මාර රසයි. ඊට පස්සේ අපි ගියේ ඔයිස්ටර් ස්ටේෂන් එකට. මේක දැක්කහම නම් මට අප්පිරිය හිතුණා. ඒ වුණාට හැමදේම අපි try කරලා බලන්න ඕනේ එක පාරක් හරි. අන්න එහෙම හිතාගෙන මං ඔයිස්ටර් කෙනෙක් කන්න try කරා. මේ මගේ first and last experience එක ඔයිස්ටර්ස් ලව try කරපු. මම මේක ගොඩාක් කළා අල්ලලා ඉන්නේ කනවද නැද්ද කියලා හිත ඉඳලා ඔන්න ඉතින් අන්තිමට කෑවා. ඒකේ කිසිම රහක් නැහැ. ඒක තමයි මගේ experience එක. ඊට පස්සේ අපි සුෂි කන්න ගියා. සුෂි මම මේ කන්නේ දෙවෙනි පාරට. මම කලින් කාපු තැනින් මට සුෂි කියන කෑම එපා වෙලා තිබුණේ. ඒ වුණාට මම අදත් try කරනවා. සුෂි වර්ග 5ක් තිබුණා. මෙතන නම් සුෂි මාරම රසයි. මම දෙපාරක්ම බෙදාගෙන කෑවා සුෂි.
මම දැන් try කරන්නේ sushi එක wasabi කියන එක ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ. මම නම් දන්නේ නැහැ මොකක්ද කියලා. මගේ යාළුවා තමයි කිව්වේ ඒවා ටිකක් දාගෙන කන්න කියලා. ඩිනර් එක ඉවරයි. ඉතින් ආයෙත් travel video එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. bye bye.